මීකමුව බන්ධනාගාරයේ මද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ටාසයක්ව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් පැවසුවේ මීකමුව අධිකරණයට කරුණු වාර්තා කර ඒ සඳහා අවසර ලබාගත් බවයි. මද්‍රව්‍ය ව්‍යාපාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කල්ලි දෙකක් අතර මීකමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම දුරදිග යමින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගියා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු වන බවයි. ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා තිබූ ගැටුමේදී දෙදෙනෙකු මිය ගොස් 38 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ පෙරවරුවේ යලි නොසන්සුන්තාවයක් හටගත්තේ නිලධාරීන් පිරිසක් රැඳවියන්ට උදෑසන ආහාරය ලබා දීම සඳහා ඇතුළු වූ අවස්ථාවේදී. රැඳවියන් එහිදී නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබූ අතර තුවාල ලැබූ පිරිස් පිටතට රැගෙනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ සහ පෙරේදා ඇති වූ ගැටුම් හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදු ඇති බවයි. මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතින් මැදිහත් වීමෙන් ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර මීගමුව බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කර තිබෙනවා. බන්ධනාගාරයේ සිටි මුළු රැඳවියන් සංඛ්‍යාව 2400කට ආසන්නයි. මේ වන විට බන්ධනාගාරය තුළ කාන්තා රැඳවියන් ඇතුළු පිරිසක් සිටිනවා. මේ අතර මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් සඳහන් කළේ බරපතල තුවාල ලබා ඇති 18 දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවූ බවයි. තුවාල ලැබූ පිරිසක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඇය පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ තිබූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සහ පුළුල් විමර්ශනයක් සිදු කර සිද්ධියට හේතු වූ කරුණු ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ තුනක් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පත් කර ඇති අතර විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් සෙසු සමාජිකයින්. අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ දින අපි ආයතනයේ යම්කිසි තත්ත්වයකට බන්ධනාගාර නිලධාරීන් විසින් සමතයකට පත් කර ගැනීමට උත්සාහ කළා. අද දින උදේවරුේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් තුළින් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන් එම කණ්ඩායම් විසින් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් හඹාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ බන්ධනාගාර එතන සිටි නිලධාරීන් විසින්
ඔවුන් දොරටුවෙන් බන්ධනාගාරයට පිවිසුම් දොරටුව කැඩීම නැවැත්වීම සඳහා ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ඒ ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් සහයෝගයෙන් මෙය අවම බලය යොදා මැඩ පැවැත්වීමට උත්සාහ කළා. ඒ අනුව දැනට නිලධාරීන් කීප දෙනෙක් රෝහල් ගත කරලා තිනවා. එයින් කීප දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙලා තිනවා. Ayo,